ටයිමින් කරන්න නැද්ද? මෙන්න මේ වගේ ඔන්න වගේ එලෝ ගන්න කැමතිද? ඔන්න ඔය විදිහට උදේ 8යි දාද්දී තාම ඉන්නවා. ඒගොල්ලෝ කලින් විනාඩි 20ක්වත් හිටියේ නැති අය. ඔයාලට මම කියලා දෙන්න දන්නේ කරන විදිය. මේ වගේ පොඩි කුටුවක් ගහගන්න. මේ වගේ පොඩි කුටුවක් ගහගෙන මේකේ කාමර වෙන් කරගන්න. මේ වගේ පොඩි කාමර. මේ වගේ පොඩි කාමර. මේ වගේ පොඩි කාමර වෙන් කරලා කාමර වෙන් කරලා ඒ සත්තු තනියම දාන්න. තනියම මේ කාමරයකට එක සතෙක්. ඒ වගේ මේ කාමරයකට එක සතෙක්. දාලා සතියක් විතර තියලා එයාලට උදේ හැන්දෑවට ගන්න මෙන්න මේ වගේ අද ටිකයි ගෙනාවේ. මෙන්න මේ වගේ කළු මෙන්නට එකයි කොළඹ එකයි සුදු කවුපි එකයි. අරගෙන ඕකෙන් සාමාන්‍ය 30-40ක් වගේ වෙන්න දාන්න වතුරේ දාලා පහුවදා උදේට අරගෙන උක දවස ගානේ යාලට කවන්න. සමහරලාට කවන්න ඕනෙත් නෑ, කන්න දාපුවම අනසත් පුරුදු වුණාම කනවා. ඊට පස්සේ අර කාමර එකක සතියක් වගේ ඉන්නවනේ. ඒ ඉඳලා ඒ ඉන්න සතියේ ඒ කෑම ටික දෙන්න දීලා ඊගාව සතියේ පොඩ්ඩක් එහෙම මෙන් චුට්ටක් නාන්න කරන්න දීලා ඇගේ සත්තු ඉන්නවනම් ඇගේ සත්තු ටික ඉස්සරලාම අයින් කරන්න ඕන. මොකද ඒ සත්තුන්ට උඩ යද්දී කහද්දී බලන්නේ බහින්න. ඊට පස්සේ ඊගාව සතියේ චුට්ටක් එහෙම මෙන් ඇරලා දවසක් ඇරලා වහලට ඇරලා ඊට පස්සේ තුන්වෙනි සතියේ දිනවනේ. තුන්වෙනි සතියේ වහලා තියන්න. වහලා තියලා සාමාන්‍ය දවස් අද එක දවසක් එළවනවා. ආයේ අද හෙට එළවන්නේ ආයේ දවස් 4කින් වගේ ආයේ එළවනවා. ඉතින් එහෙම තමයි සතෙක්ව ටයිම් එකට යන්න පුරුදු කරගන්නේ. ඉතින් සතෙක් ටයිම් එකට යන්න පුරුදු කරගන්නේ